මම නිකන් වීඩියෝ එකක් දැකලා නිකන් හා රියැක්ට් එකක් විතරයි දැම්මේ. ඊට පස්සේ sorry for that. Yeah. මම ප්‍රොෆට් එච්චර කැමති කෙනෙක් නෙමෙයි ඉස්සරම. ඒ වුණාට මට මෙතන ඉන්නේ ඔක්කොම මට අකමැති වෙච්ච අය තමයි. මම විශ්වාස කරා ප්‍රොබර්ට් යන පාරේ නිකන් ගියත් මට සාර්ථකත්වයක් ඇත්තයි කියලා. ඉතින් අද මගේ මම බ්‍රෑන්ඩ් එකේ පළවෙනි පීස් එක ප්‍රොබර්ට්ට දුන්නා. ඒ වගේම මගේ දැන් බ්‍රෑන්ඩ් එකේ එක කෑල්ලක් විකිනෙන්නේ ලක්ෂ 2.4 කෝටි 4යි අතර. I can show you. මට මතකයි මට කියනවා මේ කොනකට ඇවිල්ලා ප්‍රොෆට් කෙනෙක් කියලා මම විශ්වාස කරේ නෑ නේ? ඔයාද ඒක නෑ මං කිව්වේ මං සමහරක් කලින් මං hina වෙලා තියෙනවා. ඒකට මං සමාවෙල්ලෝ ප්‍රොබර්ට්ගේ. මගෙන් ඔය සමාවෙල්ලුවා. ඇයි? මම මෙහෙට එන්න කලින් මම නිකන් වීඩියෝ එකක් දැකලා නිකන් හා රියැක්ට් එකක් විතරයි දැම්මේ. ඊට පස්සේ sorry for that. Yeah. And ඉතින් again sorry for that. No problem. අනනි මම මෙතෙන්ට ආවේ කිසිම දෙයක් නැති කෙනෙක් විදියට. ඇවිල්ලා මගේ අසනීපයක් එක්ක තමයි ආවේ. සුව වෙලා ශක්තිය දීලා මම සේවයට බැඳුනා. සේවයට එද්දිත් කිසිම දෙයක් තිබුණේ නැහැ. සේවයට ආවෙත් පයින්. ඒ වුණාට සේවෙත් එක්ක ගමන් කරද්දී දෙවියන් වහන්සේ ඉහළට අරගෙන ගියා. දැන් ඉන්කම් එකක් තියෙනවා. මම යාළුවොත් එක්ක වැඩ කරනවා. Hallelujah. Wow. වගේ සුවය ගැන තප්පර 30කින් කියන්න බලන් ඉන්න අයට. يعني මම පිළිකා රෝහලේ තමයි හිටියේ. පිළිකාවක් හැදිලා ගොඩක් දුක්ින්දා. ඔපරේෂන් එකක් කරලා මට ජීවිතේ පාවෙන තරමට ආවා. මට මගේ ආත්මික පියාව හම්බුන්නේ තමන් කොහෙන්දීද දන්නේ නැහැ. මගේ ජීවිතේ මම කිතුනේ ඉපදිනු කිතුනේ ඒ වුණාට මට හරි ජේසුස් හම්බුන්නේ මගේ ආත්මික පියාව හම්බෙනකම්. මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මම ප්‍රොෆට් එච්චර කැමති කෙනෙක් නෙමෙයි ඉස්සරම. ඒ වුණාට මෙතන ඉන්නේ ඔක්කොම මට අකමැති වෙච්ච අය තමයි. එක්තරා එක කාලෙක අපි ඔබට සුබ පතනවා.